The debate with ඔබව සාදරයෙන් පිළිගනිමු. අද අපේ සංවාදයේ මාතෘකාව තමයි මේ නූතන වලාකුළු යෙදුම්. ඒ කියන්නේ cloud application සඳහා වඩාත් උචිත දත්ත සමුදාය ආකෘතිය මොකක්ද කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ දැඩි ව්‍යුහයක් තියෙන සම්බන්ධක ඒ කියන්නේ SQL දත්ත සමුදායන්ද හොඳ? එහෙම නැත්නම් අර නම්‍යශීලී සම්බන්ධක නොවන NoSQL කියන දත්ත සමුදායන්ද හොඳ කියන එක. මේක ඇත්තටම දැන් වලාකුළු තාක්ෂණත් එක්ක වැඩ කරන හැමෝටම වගේ ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මොකද අර යෙදුමක performance එක ස්කේල් කරන විදිහ මේ වගේ ගොඩක් දේවල් අන්තිමට මේ තෝරා ගැනීම මත තීරණය වෙනවා නේද? ඇත්ත වශයෙන්ම. ඉතින් අපේ මේ කතාව පදනම් වෙන්නේ Cloud Database and Analytics Services. ඒ කියන්නේ වලාකුළු දත්ත සමුදාය සහ විශ්ලේෂණ සේවා සම්බන්ධයෙන් අපේ මූලාශ්‍රවල තියෙන කරුණු මතයි. මගේ පැත්තෙන් මං හිතන්නේ දත්තවල අඛණ්ඩතාවය, ඒ කියන්නේ integrity එකයි විශ්වාසනීයතයයි අත්‍යවශ්‍ය වෙන ගොඩක් අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට SQL දත්ත සමුදායන් දෙන ව්‍යුහයයි අර සහතිකයයි ඒක තවමත් අසමසමයි කියලායි මං හිතන්නේ. මම එතනදී පොඩ්ඩක් වෙනස් විදිහට තර්ක කරන්නේ. මොකද අද කාලේ විශේෂයෙන්ම cloud applications ගත්තම ඒවා වෙනස් වෙන වේගය, දත්ත ප්‍රමාණය හසුරවන්න ඕන විදිය මේ වගේ දේවල් එක්ක බලද්දී අර NoSQL දත්ත සමුදායන් දෙන flexibility එක, ඒ කියන්නේ නම්‍යශීලී බව සහ පරිමාණීය කිරීම හැකියාව, ඒ කියන්නේ scalability එක හුඟක් වෙලාවට වඩාත් ගැළපෙනවා කියලායි මම දකින්නේ. හරි. එහෙනම් මම මගේ පැත්තෙන් පටන් ගන්නම්. සම්බන්ධක දත්ත සමුදායක, ඒ කියන්නේ relational database එකක හරේම තමයි දත්ත ඊටාම පහදලි. කලින් හිතලා බලලා හදපු ව්‍යුහයකට අනුව, ඒ කියන්නේ ෂීමා එකකට අනුව වගුවල, tables වල ගබඩා කරන එක. මේ වගු අතර තියෙන සම්බන්ධතා relationships එහෙමත් පැහැදිලිවම define කරලා, ඒ කියන්නේ නිර්වචනය කරලා තියෙන්නේ. මෙතනදී වැදගත්ම දේ තමයි මේ ව්‍යුහය නිසා දත්තවල අඛණ්ඩතාවය, data integrity එක තහවුරු කරන්න ලොකු උදව්වක් ලැබෙන විදිය. ඒකට තමයි අර ACID කියන මූලධර්ම 4 තියෙන්නේ. ඒවා ඊටාම වැදගත්. ACID ඒක හරියට SQL වල අර ආරක්ෂක බැම්මක් වගේ නේද? හරියටම. atomicity, ඒ කියන්නේ පරමාණුක බව. මේකින් කියන්නේ ට්‍රාන්සැක්ෂන් එකක්, ගනුදෙනුවක් එක්ක සම්පූර්ණයෙන්ම සාර්ථක වෙන්න ඕන නැත්නම් සම්පූර්ණයෙන්ම ෆේල් වෙලා අසමත් වෙලා සිස්ටම් එක මුලින් තිබ්බ තත්වයටම එන්න ඕන කියන එක. දැන් හිතන්නකෝ බැංකු ගිණුමකින් තව ගිණුමකට සල්ලි මාරු කරනවා වගේ දෙයක්. එක ගිණුමකින් අඩු වෙලා අනිත් ගිණුමකට එකතු වෙන එක ඒ ඔක්කොම එකම ඇටොමික් ප්‍රොසෙස් එකක් විදියට වෙන්න ඕන. භාගයට වෙලා නවතින්න බෑ. C consistency, ඒ කියන්නේ අනුකූලතාවය. ඩේටාබේස් එකේ තියෙන rules, constraints ඒවා හැම වෙලාවෙම maintain වෙන්න ඕන. transaction එකකට කලිනුත් පස්සෙත් දත්ත consistent තත්වයක තියෙන්න ඕන. I isolation, ඒ කියන්නේ හුදකලා බව. එකම වෙලාවෙ වෙන transactions වලින් එකකට එකක් බාධා වෙන්න බෑ. එක transaction එකක් ඉවර වෙනකම් ඒකේ අර අතරමැදි results අනිත් ඒවාට පේන්න හොඳ නෑ. අන්තිමට D durability, ඒ කියන්නේ කල්පවැත්ම. සාර්ථක වුණු transaction එකකින් පස්සේ සිද්ධ වුණු වෙනස්කම් ස්ථිර වෙන්න ඕන. සිස්ටම් එක crash වුණත් ඒ දත්ත නැති වෙන්න බෑ. ඉතින් මේ ACID සහතිකයේ හින්දා විශේෂයෙන්ම මූල්‍ය පද්ධති reservation systems වගේ අර operational data, ඒ කියන්නේ OLTP, online transaction processing හසුරුවන තැන්වලට SQL වල reliability එක, විශ්වාසනීයත්වය ගොඩක් ඉහළයි. අනිත් එක තමයි දත්ත query කරන්න, ඒ කියන්නේ විමසන්න SQL කියන standard භාෂාව තියෙන එකත් ලොකු වාසියක්. PostgreSQL වගේ සිස්ටම් එක හොඳටම පෙන්නනවා. ACID සහතිකය SQL වල අර structured approach එකයි ඒකේ වැදගත්කම මම පිළිගන්නවා. විශේෂයෙන්ම ඔක කිව්වා වගේ OLTP වැඩවලට. හැබැයි ඉතින් අද කාලේ application development එකේ speed එකයි දත්තවල තියෙන විවිධතාවයයි එක්ක බලද්දී අර rigid structure එක, ඒ කියන්නේ දැඩි ව්‍යුහයම සමහර වෙලාවට පොඩි බාධාවක් වෙනවා. මෙන්න මෙතනදී තමයි NoSQL කරලියට එන්නේ. NoSQL කියන එක හදලම තියෙන්නේ SQL වලට වඩා වෙනස් විදිහට ප්‍රශ්න විසඳන්න. ප්‍රධානම අදහස් දෙක තමයි flexibility, ඒ කියන්නේ නම්‍යශීලී බව, සහ scalability, ඒ කියන්නේ විශාල පරිමාණයෙන් දත්ත හසුරවන්න පුළුවන් හැකියාව. නම්‍යශීලී බව කිව්වම ඒ කියන්නේ අර ස්කීමා එක ව්‍යුහය කලින්ම ඩිෆයින් කරන්න ඕනේ නෑ කියන එකද? ගොඩක් NoSQL වර්ගවල
උදාහරණයක් විදිහට ડોකියුමන්ට් ස්ටෝර්ස් ගමුකෝ MongoDB වගේ. ඩේටාබේස් එකත් මේකට අයිති. මේවායේ දත්ත ස්ටෝර් වෙන්නේ JSON හරි BSON හරි වගේ ડોකියුමන්ට්ස්. ඒ කියන්නේ ලේඛන විදිහට. එකම කලෙක්ෂන් එකක් ඇතුලේ තියෙන ડોකියුමන්ට්ස් වලට වෙනස් ෆීල්ඩ්ස් තියන්න පුළුවන්. ඉතින් ඇප්ලිකේෂන් එක ඩෙවලොප් කරගෙන යද්දි අලුත් data requirements ආවම SQL වල වගේ මුළු ටේබල් එකේම ස්කීමා එක වෙනස් කරන්න දඟලන්න ඕනේ. අලුත් ડોකියුමන්ට්ස් වලට අලුත් ෆීල්ඩ්ස් දාලා වැඩේ කරගෙන යන්න පුළුවන්. මේකෙන් අර ඩෙවලොපර් වෙලොසිටි එක, ඒ කියන්නේ සංවර්ධන වේගය ඇත්තටම ගොඩක් වැඩි වෙනවා. ඊළඟට තියෙනවා key value stores, Redis වගේ. මේවා හරිම සිම්පල්. හැබැයි ultra fast. key එකක් දුන්නම value එක දෙනවා. user session data, caching වගේ දේවල් වලට කියාපු කියා. මෙතනත් ස්කීමා එකක් නෑ වගේ තමයි. ඒ කියන්නේ මේ NoSQL වලත් එක එක වර්ග තියෙනවා. ඒවා එක එක විශේෂ වැඩවලට ඔප්ටිමයිස්ඩ්, ඒ කියන්නේ ප්‍රශස්ත කරලා තියෙනවා වගේ. හරියටම columnar stores උදාහරණයක් විදිහට Cassandra ඒවා ඩිසයින් කරලා තියෙන්නේ ලොකු data ප්‍රමාණයක් columns ඒ කියන්නේ තීරු විදිහට හරිම වේගෙන් ලියන්නයි කියවන්නයි data warehousing analytics වගේ දේවල් වලට මේවා හරිම powerful. මොකද ඕන කරන columns ටික විතරක් අරන් වැඩ කරන්න පුළුවන් මුළු row එකම load කරන්න ඕනේ නැහැ. ඉතින් මේ විවිධත්වය නිසා NoSQL ලෝකයේ SQL වලට වඩා ටිකක් සංකීර්ණයි තමයි. හැබැයි ඒ වැඩේට හරියටම හරියන tool එක තෝරගන්න chance එක ලැබෙනවා. ප්‍රධානම advantages තමයි මේ flexibility එක, horizontal scalability, ඒ කියන්නේ තිරස් අතර scale කරන්න ලේසි, සහ අර ඒ වර්ගයට අදාළ high performance එක. හරි, මට තේරෙනවා අර නම්‍යශීලී භවයේ වේගවත් ඩෙවලොප්මන්ට් එකේ වාසිය. ඒත් මම ආයමත් අහන්නේ අර ඇසිඩ් වලින් ලැබෙන data integrity එකයි reliability එකයි ගැන. SQL වලදී ඒක සිස්ටම් ලෙවල් එකෙන්ම ගැරන්ටි කරනවා, සහතික කරනවා. NoSQL වලදී විශේෂයෙන්ම අර ස්කීමාලස් මොඩල්ස් වලදී දත්තවල කන්සිස්ටන්සි එක, ඒ කියන්නේ අනුකූලතාවය පවත්වාගෙන යන එක චැලෙන්ජ් එකක් නේද?